24 පුරා දින 7ෙම වෙන්න ඔබටත් අනෙගේ ඉඩ ප්‍රස්තාවක්. දෙවියන් වහන්සේගේ බලයෙන්, දෙවියන් වහන්සේගේ ශක්තියෙන් සහ ප්‍රඥාවෙන් ඔබ සුවය, ගැලවීම, ප්‍රශ්නයට විසඳුම, අන්ධකාරයෙන් මිදීම ලබන පිණිස අදම අසන්න පාස්ටර් ඔස්මන් සමග ICA Daily Devotion. සුබ උදෑසනා, good morning කොහමද? තවත් ලස්සන උදෑසනක ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක්ද ඔබගේ අවශ්‍යතාවනින්ද යාත්නා කිරීමේ බලාපොරොත්තුවෙන් බෙන්න පාස් ඔස්මන් උදෑසනම ඔබගේ ලස්සන නිවසට වැඩපොළට ඇවිදින් සිටිනවා. අද සුපුරුදු පරිදි දෙවියන් වහන්සේගේ වචනය අසලා යාත්නා කරලා දවස ප්‍රබෝධමත්ව ආරම්භ කරන්නට අපිත් එක්ක එකතුලා ඉන්න අලුත් අය, පරණ අය, ඔබ හැම කෙනෙක්ම ඊටම ආදරයෙන් සහ ගෞරවයෙන් මන් ඩේලි ඩිවෝෂන් එකට මම පිළිගන්නට කැමතියි. ලස්සන ජීවිතයක්, ලස්සන පවුලක්, ලස්සන සමාජයක් ගොඩනගන්නට අපි හැම කෙනෙක්ම උදයෙන් උදය අපි කැප වෙන්නට අවශ්‍යයි. අපි ලස්සන වෙනකොට අපේ පවුල ලස්සන වෙනවා. පවුල ලස්සන වෙනකොට සමාජය ලස්සන වෙන්න යනවා. ඒ නිසා තමයි ඩේලි ඩිවෝෂන් එක කරා උදයෙන් උදය අප ඔබ වෙනුවෙන් යාත්නා කරමින් වචනය උගන්වමින් අපි ඔබට මතක් කරන්නේ. ආමේන්. ඉතින් මම විශ්වාස කරනවා ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්නට මේ ඩේලි ඩිවෝෂන් එක ඔබට උදයෙන් උදය දවස් පතා ඔබට ආශිර්වාදයක් වෙනවා ඇති කියලා. ඉතින් අද දවසේදීත් අපි දෙවියන් වහන්සේගේ ඒ ආත්මික භෝජනය අපි ලබා ගන්නට යනවා. ඊට පසුව අපි අවශ්‍යතා තිබෙන, රෝග තිබෙන අයවනින් යාත්නා කරන්නට යනවා. විශේෂයෙන්ම දරුවන්ට ආශිර්වාද කරලා අපි යාත්නා කරන්නට යනවා. එසේනම් ඔබ හැම කෙනෙක්ම උත්සාහ ගන්න කිසිම බාධාවකින් තොරව මේ කාලය ඩේලි ඩිවෝෂන් එකත් එක්ක සම්බන්ධව සිටින්න. ගන්න ශුද්ධ බයිබලය අතට අපි හැමෝම එකට මෙලෙස යාත්නාවක් කරමු. ඔබ මාත් එක්ක කියන්න. ආදරවන්ත යේසුස් වහන්සේ, ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබගේ වචනය නිසා. මේ දේ වචනය කියා විශ්වාස කරනවා. මේ ජීවමාන වචනය කියා විශ්වාස කරනවා. අද දවසේ දේ වචනය කියවන්නට, ඒ මෙනෙහි කරන්නට, ඒ අනුව ජීවත් වෙන්නට මට උපකාර කරමැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. මොහොතක් නිශ්ශබ්දව සිටින්න. ඔබ කියන ස්වාමිනේ, ඔබගේ වචනය තුළින් දැන් මට කතා කරන්න. වචනය වල මාව සුව කරන්න. ආදරවන්ත දෙවියන් වහන්සේ, දැන් ඔබ වහන්සේගේ වචනයෙන් ඔබගේ දරුවන්ට කතා කරන්න. වචනය වල සුව කරන්න, ශක්තිමත් කරන්න, ජීවිත හදාගන්න උදව් කරන්න, සුදාත්මනී ක්‍රියා කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. ඔබ දන්නවා මේ එන ඉරුදින මව්වරුන්ගේ දිනය ලෙස වෙන් කරලා තිබෙනවා. ඉතින් ඔබ යන සභාවේ විශේෂ මව්වරු වෙනුවෙන් වැඩසටහනක් පිළියෙල කර ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් මගේ සභාවෙත් අපි අවිවාහක තරුණ තරුණියන් විශේෂ වැඩසටහනක් ආහාර වේලක් පවා පිළියෙල කර තිබෙනවා මව්වරුන් වෙනුවෙන්. අපි මව්වරු අපි අගය කොට අපි සලකන්ට යනවා ඒ දිනේදී. ඉතින් අද දවසේදී මේ මව්වරු ගැන කතා කිරීමේදී මම සහෝදරියක් ගැන දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබත් එක්ක බෙදා ගන්නට යනවා. ඔබ පෙරලා ගන්න මා සමග ස්වාමින් වහන්සේගේ වචනේ යොෂුවා කියන පොතට, යොෂුවා පොතේ දෙවෙනි පරිච්ඡේදයට ඔබ පෙරලා ගන්න. පළවෙනි පදේ සිට. නූන්ගේ පුත්‍ර වූ යොෂුවා සිටිම්හි සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත් කර නුබලා ගොස් දේශයේ සෝදිසි කොට බලා එන්නයි කීවේය. ඔහු ගොස් රාහප් නම් වෛශ්‍ය ස්ත්‍රියකුගේ ගෙට ඇතුල්ව එහි නැවතී සිටියෝය. එවිට දේශයේ සොයා බලන පිණිස ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මිනිසුන් අද රෑ මෙහි ආවෝයයි යෙරිකෝවේ රජුට කියන ලද්දේය. යෙරිකෝවේ රජ රාහබ් වෙත පණිවිඩකාරයන් යවා නුඹ වෙතට ඇවිත් නුඹේ ගෙට ඇතුල් වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න. මක් නිසාද?
ඔහු මුළු දේශේ සොයා බලන්ට අව්වයයි රාහප්ට කියා ඇරියෝය. 4 වෙනි පදේ ඒ ස්ත්‍රී ඒ මිනිසුන් දෙදෙනා අඬගාගෙන ගොස් සැඟෙව්වාය. තවද ඈ කතා කොට එසේය ඒ මනුෂ්‍යයෝ මා වෙතට ආවෝය. නමුත් ඔවුන් කොතැනින් ආවාද කියා නොදැන සිටියෙමියයි. ඔබ දන්නවා එදා ඊශ්‍රායල් සෙනග මිසරේ වහල්කමින් මිදේ කානන් දේශය කරා පැමිණියා. යෝර්දාන් ගඟ අසලදී ඔබ දන්නවා මෝසෙස් මරණයට පත්වෙනවා. යොෂුවගේ නායකත්වයේ යටතේ දැන් සූදානම් කානම් දේශය උරුම කරගන්නට. ඒ සියල්ලට ප්‍රථම යොෂුවා විසින් ඔත්තුකාරයන් දෙදෙනෙක් යවනවා ඒ දේශයට. ඒ දේශයට ගියාට පසුව ඔවුන් මේ රාහප් කියන ස්ත්‍රියගේ නිවසට යනවා. මේ රාහප් කියන ස්ත්‍රිය වෛශ්‍ය ස්ත්‍රියක්. ඇගේ නිවසට යනවා. ගිහිල්ලා මොනවද කරන්නේ? ඒ දේශයේ ඔත්තු බලන්ට කටයුතු සූදානම් කරනවා. මේක ආරංචි වෙනවා සමහර මිනිසයන්ට. ඔවුන් රජතුමාට දන්වනවා. රජතුමා මිනිසයන් එවනවා. මේ රාහප්ගේ ගෙදරට ආපු ඊශ්‍රායල් ඔත්තුකරුවන්ව අල්ලන් ඉන්න කියලා. ඒ අවස්ථාවේදී රාහප් කියනවා ඔවුන්ව සංගවලා සැබෑවටම ඔවුන් නාව තමයි කොයිද ගියේ කියලා දන්නේ නැහැ කියලා. මගේ සෙනෙහවන්ත මිත්‍රය, ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒක ඊටාම අවදානම් තීරණයක්. රාහප් කියන ස්ත්‍රියට තිබුණා තමන්ගේ සතුරු ජාතියක් වන මේ ඊශ්‍රායල් මිනිසයන්ව පාවා දෙන්නට. සමහරලාට තෑගි භෝග ගන්න තිබුණා. ඇය හොඳ ස්ත්‍රියක් නෙවෙයි. ඇය වෛශ්‍යකමේ ජීවත් වෙච්ච ස්ත්‍රියක්. සමහරලාට එදා සමාජය තුළ ඇයව පිළිකුල් කරලා සලකන්නට ඇති. නමුත් ඇය අවසානයේ දෙවියන් වහන්සේගේ මිනිසයන්ට පිහිට වුණා යහපත් වූ චේතනාවෙන්. ඒ දෙවියන් වහන්සේගේ මිනිසයන්ව සංගවලා තබා ගත්තා. ඒ අවදානම ඇය ගත්තා. සමහරලාට ඇගේ ජීවිතේ නැති වෙන්න තිබුණා. නමුත් ඇය කිසිම බයක් නැතුව ඒ තීරණය අරගෙන ඒ තරුණයන්ව සංගවලා කියනවා කොහෙද ගියේ කියලා දන්නේ නැහැ කියලා. මගේ සෙනෙහවන්ත මිත්‍රය, ඒ ප්‍රතිඵලය කුමක්ද උනේ? දෙවියන් වහන්සේ ඇයට ආශිර්වාද කරා. ඔබ බැලුවොත් යොෂුවා පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ යොෂුවා 6:25 යෙරිකෝව සෝදිසි කරන්ට යොෂුවා යව් පණිවිඩකාරයන් වෛශ්‍යාව වූ රාහප් විසින් සැඟවූ බැවින් යොෂුවා ඈට සහ ඇගේ පියාගේ පවුලටද ඈට අයිති සියල්ලටද ජීවත් වෙන්න ඉඩ ඇරියේය. ඈ ඊශ්‍රායල් අතරේ අද දක්වා වාසය කරන්නීය. මගේ සෙනෙහවන්ත මිත්‍රය, යොෂුවගේ නායකත්වයේ යටතේ අවසානයේ යෙරිකෝ පවුර පවා කඩා දමලා ඒ කානන් දේශය අල්ලගත්තා. ඒ සියලුම සතුරන් විනාශ කරන අවස්ථාවේදී යොෂුවා කියනවා මේ වෛශ්‍ය ස්ත්‍රියද ඒ පවුල ඇතුලේ සිටින කිසිවෙකුට කිසි කරදරයක් හිරිහැරයක් කරන්න එපා. දෙවියන් වහන්සේ පවා ඒ රාහප් ස්ත්‍රියට ආශිර්වාද කරනු ලැබුවා. ඔවුන් සෑම කාලයකම ඔවුන්ව සිහි කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ ඇයව ලස්සන නව ජීවිතයක් දීලා නව පරම්පරාවක් ඇය තුළින් බිහි කරන්නට දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. මව්වරුන්ගේ දිනය සමරන මේ කාලය තුල මා ඔබට මතක් කරන්නට යන්නේ ඇගේ ජීවිතයට වැරදිලා තිබුණා. ඇගේ ජීවිතේ අවුල් වෙලා තිබුණා. ඇගේ ජීවිතේ බොහෝ තුවාල තිබෙන්නට ඇති. සමාජය ගැන පිළිකුලක් තිබෙන්නට ඇති. සමාජයේ මිනිසුන්ට ඇය කෙරේ පිළිකුලක් තිබෙන්නට ඇති. කවුරුත් ඇයව කිසිම ගෙදරකට ගෙන්න ගන්න නැතුව ඇති. කවුරුත් ඇයව ආශ්‍රය කරන්නට කැමති නැතුව ඇති. ඇයි? ඇගේ චරිතය හොඳ නැති නිසා. මේ ගැන වැඩි විස්තර කියන්න ඕන.
ඔබම දන්නවා එවැනි ස්ත්‍රියකට මේ සමාජයේ තිබෙන තැන කොහොමද කියලා. නමුත් ඇය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට පිහිට වුණා. වක්‍රාකාරව දෙවියන් වහන්සේගේ කැමැත්තට ඇය ඉඩෑරලා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ම ආරක්ෂා කරා. ඇය ආශිර්වාදමත් කාන්තාවක් බවට පත් වුණා. ඇගේ පරම්පරාව පවා එතනින් පසුව වෙනස් වෙන්න පටන් ගත්තා. අද ඔබගේ ජීවිතේ වැරදිලා ඇති. ඔබ කාන්තාවක් ලෙස සහෝදරියක් ලෙස ඔබගේ ජීවිතේ වැරදිලා තිබෙනවා ඇති. බොහෝ තුවාල තිබෙනවා ඇති. සමහරට පවුලෙන් ඔබ ගණන් ගන්න නැතුව ඇති. සමාජයේ ඔබ ගණන් ගන්න නැතුව ඇති. සමහරලාට ඔබ ඒ දුක්ඛිත ජීවිතයේ කොටස්කාරයක් වෙලා ඔබ අද පැත්තකට වෙලා ඔබ රහස්යෙන් කඳුළු බොන කෙනෙක් වෙන්න පුළුවන්. හදවත ඇතුලේ බොහෝ ගින්දරක් තියාගෙන ඔබ නිකන් සිනාසන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට ඔබ ලස්සනට ඇඳ පැළඳගෙන යනවා. නමුත් ඔබගේ ඇතුළාන්තයේ තුවාල ගොඩයි, වේදනා ගොඩයි. ඒවා මකා ගන්නට සමහරලාට ඔබ බොන්ට පුරුදු වෙලා ඇති. සමහරලාට විවිධ අයව ආශ්‍රය කරමින් පහස ලබන්නට ඔබ කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඔබ ලස්සනට සිටිනවා. ඔබ නොයෙක් තැන් වලට යනවා, පාටි වලට යනවා. ඔබ hina වෙනවා. නමුත් ඔබගේ ඇතුළාන්තයේ විශාල ගින්නක්, වේදනාවක්, දුකක් තිබෙනවා ඇති. සමහරට ඔබ ගැනම පිළිකුල් වෙලා තිබෙනවා වෙන්න පුළුවන්. අද මේ සමාජයේ ගොඩක් අයගේ හදවත්වලට ලං වෙලා බලනකොට ඒ අය ගොඩක් තුවාලත් එක්ක සිටිනවා. ගොඩක් වේදනත් එක්ක සිටිනවා. සමහර අය ඒ තුවාලත් එක්කම මේ සමාජයෙන් සැඟවී යනවා. නමුත් අද මා ඔබට කියන්නට කැමති එන්න යේසුස් වහන්සේ වෙතට. යේසුස් වහන්සේට පුළුවන් මේ ස්ත්‍රියට ලස්සන පරම්පරාවක් සාදා දුන්න ලෙස, ඒ පවුලට ආශිර්වාද කළ ලෙස දෙවියන් වහන්සේට පුළුවන් ඔබගේ හදවතේ තුවාල සුව කරන්න. මිනිස්සු මොනවද කියන්නේ? සමාජය මොනවද කියන්නේ? පවුල කුමක්ද කියන්නේ? ඒවා අමතක කරන්න මොහොතකට ඔබගේ ඇස් යොමු කරන්න යේසුස් වහන්සේ වෙතට. කියන්න ස්වාමිනේ මම ඔබව විශ්වාස කරනවා. මට ඕන ඔබ වහන්සේගේ සුවය. මට ඕන ඔබගේ නිදහස්කම. මම ඔබ වහන්සේ වෙතට එනවා. නිර්භීතව ඔබ එන්න. ඔබ හැරී එන්න. තවත් ඒ විනාශය කරා යන්න එපා. තවත් ඒ පෞකාර ජීවිතේ ඉන්න එපා. තවත් ඒ රාසින් කඳුළු බොන එක වෙන්න ඕනේ නැහැ. ඒ ගින්දරත් එක්ක ඔබ ඇවිල්ලා ජීවත් වෙන්න ඕනේ නැහැ. තාමත් ඒ පෞකාර ඒ අඳුරු ජීවිතේ ඔබ සිටින්න අවශ්‍ය නැහැ. හැරී එන්න. ඔබට සමහර ලාභ තියෙනවා ඇති, ප්‍රයෝජන තිබෙනවා ඇති. ඕමුත් ඔබගේ ජීවිතේ කාලකන්ණි වෙලා, අඳුරු වෙලා ඒවා පැත්තකට දාලා එන්න. දුව එන්න යේසුස් වහන්සේ වෙතට දන ගහලා කියන්න ස්වාමිනේ මට සමා වෙන්න. යේසුස් වහන්සේට පුළුවන් ඔබට අලුත් ජීවිතයක් දෙන්න. ඔබ තුළින් අලුත් පරම්පරාවකට දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. ඔබගේ දරුවන් පවා ආශිර්වාද ලබන්නට යයි. වේසවන බරුසුලන සියල්ල මාවතට එන්න මම නුඹට සානේ දෙමි කියලා මතෙව් 11:28 කියනවා. එහෙනම් එන්න ඔබගේ වේසත් එක්ක, එන්න ඔබේ කඳුළුත් එක්ක, එන්න වේදනාවත් එක්ක. මේ ස්ත්‍රිය, මේ වෛශ්‍ය ස්ත්‍රියට ස්වාමින් වහන්සේ අලුත් පරම්පරාවක් හදලා දුන්නේ. ඇය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට දැක්වා වූ ඒ කරුණාව නිසායි. ඒ කරුණාව නිසා දෙවියන් වහන්සේ ඇයට කරුණාව දැක්වා. අපිට ඉන්නේ වගේ ප්‍රේමණීය දෙවි කෙනෙක්. ඔබ ලෑස්තිද? අද දවසේදී යේසුස් වහන්සේගෙන් සුවය ලබා ගන්න. එවැනි කෙනෙක් මේ ස්ථානයේ සිටිනවා නම් ඔබ මේ ආත්මාව මාත් එක්ක කියලා ඔබගේ පෞකාර අඳුරු තුවාල ජීවිතය සුව කරගන්න. ඒ වගේම යම් කෙනෙක් යේසුස් වහන්සේ වද දවසේදී ඔබගේ ජීවිතයට පෞද්ගලික ගැලවුම් කාලෙස පිළිගන්න ඔබ කැමති නම් මේ ආත්මාව මාත් එක්ක ඔබත් කියන්න. ඔබේ ජීවිතේ බාර දෙන්න යේසුස් වහන්සේට. ඔබ සහෝදරයෙක් වෙන්න පුළුවන්, සහෝදරියක් වෙන්න පුළුවන්. ඔබගේ තුවාල සුව කරගන්න. මෙසේ කියන්න මා සමග. ආදරවන්ත යේසුස් වහන්සේ, මම පෞකාර කෙනෙක්. මගේ ජීවිතේ ගොඩක් තුවාල තිබෙනවා. මගේ මුළු ජීවිතේම අවුල් වෙලා. මගේ ජීවිතේම වේදනාවක්, සුව කළ නැහැකි තුවාලයක් වෙලා. යේසුස් වහන්සේ මට සමා වෙන්න.
මගේ පෞකාර ජීවිතයෙන්, මගේ මේ අඳුරු ජීවිතයෙන්, මගේ මේ කාලකන්නි ජීවිතයෙන් එලියට එන්න මට උදව් කරන්න. යේසුස් වහන්සේ ඔබ වහන්සේ කුරුසියේ වැගුරු ලේ වලින් දැන් මගේ හදවත පවිත්‍ර කරන්න. මගේ මනස පවිත්‍ර කරන්න. මගේ පාප සෝදලා, මගේ ශාප දුරලලා අලුත් කරන්න. යේසුස් වහන්සේ මං ඔබ වහන්සේව පෞද්ගලික ගැලවුම් කාර්යය ලෙස මම දැන් පිළිගන්නවා. මාව පිළිගන්න දේව දරුවෙකු ලෙස හදවතින්ම මං ඔබ වෙතට එනවා. නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් අද දින සිට දේව වචනේ කියවන්නට, යාත්නා කරන්නට මට උපකාර කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි, ඔබ කිතුණු පවුලට ඉතාම ආදරෙන් සහ ගෞරවයෙන් මම පිළිගන්න කැමති. මම ඔබට උනන්දු කරනවා ඉක්මනින්ම සුද්ධ බයිබලයක් ගන්න, කියවන්න පටන් ගන්න, ළඟම තිබෙන සභාවට යන්න. ඔබට සභාව සොයා ගන්න දන්නේ නැත්නම් කරුණාකරලා අපිට කියන්න. අපි ඔබට උදව් කරන්න, ඔබට සභාවක් තෝරගන්න. එහෙනම් බොරෝග පිට ඔබ අත තබා ගන්න, යාත්නායි ලින්ක් වල ටික අතට ගන්න, දෙමෝපියන් දරුවන් පිට අත තබන්න ලෑස්ති වෙන්න, ආශිර්වාද කරන්න. ආදරවන්ත දෙවි පියාණෙනි, මේ උදෑසන මේ රෝගීව සිටින සියලු දෙනා ඔබට බාර කරන අතර ඒ අය සුවපත් වේවා. එයාගේ ශරීරවල ඇට මස් නාර රුධිර පංචේන්ද්‍රයන් දුර්වල කර තියෙන සියලු රෝග දැන් සුවපත් වේවා. මැද පෙරදිග යුරෝපයේ, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවේ විවිධ දේශයන් වල සිට මේ යාත්නා කරන සියලු රෝගීන් පිට තිබෙන අන්ධකාර රෝග කාරක වෛරස් සුවපත් වෙලා නිරෝගීමත් වේවා. නිරෝගීමත් වේවා. පරම්පරාගත රෝග, පරම්පරාගත ශාප දුරු වෙනවා. අපි කඩා දමනවා, බිඳ දමලා අපි නිදාස් කරනවා. මනසින් වැටී සිටින අය කලකිරීම, අදාරියට පත්වීම, සියදිවි නසා ගැනීම, තෘෂ්ණාවේ සුතවිලි, කම්මැලිකම ඇතුළු වැරදි පුරුදු, වැරදි ඇබ්බැහිකම් වලට යොමු වෙලා ජීවිත අවුල් කරගෙන ස්වාමීන් වහන්සේ සිටින අයට ඒ මානසික පීඩණයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වෙන්න උදව් කරන්න. මානසික පීඩණයෙන් එළියට එන්න උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මේ ජීවත් වන ස්ථාන පවා ඔබගේ දරුවන්ට ප්‍රීතිමත් ස්ථානයක්, ලස්සන ස්ථානයක් වෙන්න සලස්වන්නට. රැකියා ස්ථානයේද, නිවසද, බෝඩිමද, ආයතනයේද, ව්‍යාපාර ස්ථානයේද ඔබගේ දරුවන්ට යම් බාධක තිබෙනවා නම්, ස්වාමිනී අවුල් තත්ත්ව තිබෙනවා නම් ඒ තත්ත්ව වෙනස් වෙලා ඒ ස්ථානයේ ඔබගේ දරුවන්ට ප්‍රියමනාප, සුවදායක, ලස්සන ස්ථානයක් කර දෙන්න. විශේෂයෙන්ම ස්වාමිනී දරුවන් පිට අත තබාගෙන ඉන්න මොහොතේ ඒ දරුවන්ගේ මනස් සුවපත් කළ මැනව. අනේ යේසුනේ ඔබගේ දේව ආශිර්වාදය ඒ දරුවන්ට දැන් ගෙන දෙන්න. ඉගෙන ගන්න ආසාවක්. හල්ලෙලූයා. පාඩම් කරන්නට උනන්දුවා, ඉස්කෝලයන්ට උනන්දුවා. ස්වාමිනේ කලකිරීමෙන් දරුවව නිදහස් කරන්න, යාත්නා කරන්න, දේව බය ඇතුව සභාවට යන්න ආසාවක් ඇතුව දරුවන්ට ආශිර්වාද කරන්න, දරුවන් ආශිර්වාදමත් දරුවන් වෙන්න සලස්වන්න. අද රැකියාවට යන අය, ව්‍යාපාරවලට යන්නා වූ අය, අධ්‍යාපන කටයුතු වලට යන දරු දැරියන්, විභාග සහ ඉන්ටර්වයුව වලට යන අය, යුනිවර්සිටි යන තරුණ තරුණියන්, ගෙදර වැඩ කටයුතු කරන ගෘහණියන්, උපන්දින සමන විවාහ ඇනවසරි සමරන අය, රියපදවන සහෝදර සහෝදරියන්, දේව සේවයට යන දේව දාස දාසයන් ඇතුළු සෑම සියලු දෙනාද, මුදල් ප්‍රශ්න තිබෙන අය, පවුලේ ප්‍රශ්න තිබෙන අය, විවාහ වෙලා දරුවෙක් නැහැ ඒ ගැන යාත්නා කරන අය, විවාහ සහකාරියෙක් හොයන විවිධාකාර ප්‍රශ්න ස්වාමීන් වහන්සේ තියාගෙන යාත්නා කරන අයට ඔබගේ නිශ්චය පිළිතුරු ලැබේවා. මා යාත්නා කර ප්‍රකාශ කරනවා. රැකියාව හරියන්ට යනවා. රැකියාවේ තියෙන ප්‍රශ්න ටික විසඳෙන්න යනවා. දරු සොරතල් ලබන්ට යනවා. විවාහ සුදුසු කෙනා ලැබෙන්න යනවා. ඒ නිවසේ වාතාවරණය වෙනස් වෙන්න යනවා. ඒ රියානතුරු වලින් නොවුන් සුරක්ෂිත වෙන්න යනවා. දේව සේවයට අවශ්‍ය ප්‍රඥාව ලැබෙන්න යනවා. මහත් දේ වෙන්න යනවා. පුදුම දේ වෙන්න යනවා. නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන්, නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඔබගේ බලවත් හස්තයට මේ ආත්මා කරන සියලු දෙනා ඔබට බාර කරනවා. ලස්සන ජීවිතයක්, ලස්සන පවුලක්, ලස්සන සමාජයක් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මෙයට කැප වෙලා යාත්නා කරමින් ඉදිරියට යන්න උදව් කරන්න. ආශිර්වාද කර මැනව. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි. ඔබ යාත්නා කරගත්ත ඔබට සාක්ෂියක් තිබෙනවා නම් ඔබ WhatsApp එක අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම සමුදාය දන් සිකුරාදා දක්වා ශ්‍රී ලංකන් වේලාවෙන් පාන්දර 5ට
සූම් එක කරා අපි යාත්නා කරන්නට එකතු වෙනවා. ඔබ ඇවිල්ලම බලන්න. සෑම බදාදම දවල් එකට ශ්‍රී ලංකන් වේලාවෙන් යුවනටලෝ ලයිව් විත් පාස් ඔස්මන් කියන YouTube channel එක හරහා යාත්නා කරන්න අපි එකතු වෙනවා. සෑම සෙන්සුරාදාම හවස ආයාමට ශ්‍රී ලංකන් වේලාවෙන් සූම් එක කරා අපි යාත්නා කරන්නට එකතු වෙනවා. සෑම ඉරිදම උදෑසන 10:00ට ICA ශ්‍රී ලංකන් ෆෙලෝෂිප් කියන YouTube channel එක හරහා සජීවීව අපේ දේවමයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ දන්නවා මේ 24 වෙනිදා මේ මාසේ 24 වෙනිදා සෙනසුරාදා පෑලියගොඩ ජනතා දේව සභාවේ විශේෂ සුභාරංචි දේව මෙහෙයක් මම පවත්වනවා. එදාට අපි විශේෂයෙන්ම පවුල් ගැන විශේෂ දේශනයක් තියන්ට යනවා. ඒ වගේම අසනීප අවශ්‍යතා තිබෙනවනින් යාත්නා කරන්නට යනවා. ඒ වගේම සුභාරංචි පණිවිඩයක් දේශනා කරන්නට යනවා. විශේෂ ගීතිකා සාක්ෂිවලට අපි අහුම්කම් දෙන්න යනවා. තව බොහෝ දේවල් තිබෙන්න යනවා. අපි උදෑසන 10ට අපේ වැඩසටහන හරියටම උදේ 10ට අපි පටන් ගන්නවා. අපි දවල් 2ට ප්‍රථම අපි අවසන් කරනවා. දවල් 2ට දවල් ආහාරය සමග සහභාගීත්ව වේලාවක් අපි ගත කරන්නට යනවා. එන්නව් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් විශේෂ ගුරුවරු පිළියෙල කරලා තිබෙනවා. මේක විශේෂ දවසක්. මේක විශේෂ වේලාවක්. ඔබගේ ජීවිතේ වෙනස් වෙන දවසක් වෙන්න යනවා. රෝග සුව වෙන දවසක් වෙන්න යනවා. ගැලවීම ලබලා නැති අය ගැලවීම ලබන්නට යනවා. ඒ විශ්වාසයෙන් එන්න, ඒ ඇදහිල්ලෙන් එන්න. ජනතා දේව සභාව පෑලියගොඩ සෙනසුරාදා 24 වෙනිදා මේ මාසේ. ඉතින් ඔබ නම දීලා තිබෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම මේ වැඩසටහන සහභාගී වෙන්න පුළුවන්. තාමත් ඔබ නම දීලා නැත්නම් කරුණා කරලා ඔබ අපිට නම දෙන්න ඕන මේ වැඩසටහනට සහභාගී වෙන්න. මොකද අපි දවල් ආහාරය අපි පිළියෙල කරන්න ඕන නිසා. ඔබට මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් WhatsApp එක කරා ඔබ අපිට මැසේජ් එකක් එවන්න. අපේ දුරකථන අංකය ධන ලකුණ 852 62781410. හොඳයි එවනම් අද දවසේදී මේ ඉගෙන ගත්ත වචනේ ඔබට ආශිර්වාදයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එසේනම් WhatsApp එක Instagram සහ Facebook එක කරා ඔබට පුළුවන් තවත් කෙනෙක් එක්ක මේක ෂෙයා කරගන්න. තවත් බොහෝ අයගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්න යයි. ඒ වගේම තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න bell icon එක click කරන්න comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් දන්වන්න daily devotion එක ආනයි ලස්සනට ගැලපෙන්න පිළිවෙලට තියෙන ඇඳුම් ටික අතර හොදන්ට නේවා හොදන්ට අයන් කරන්න ඕනේවා අයන් කරන්න ලස්සනට ගැලපෙන්න පිළිවෙලට ඇඳ පැළඳ ජයග්‍රාහීව ප්‍රීතියෙන් දවස ආරම්භ කරන්න. පවුලට කාලය දෙන්න. ඔබට පවුලක් ඉන්නවනේ. බෙරිඳා ස්වාමිපුරුෂ දරුවෝ ඉන්නවනේ. ඒ ඔබේ පවුලයි. ඒ පවුලට කාලය දෙන්න. ඒ පවුලත් එක්ක එකට එකතු වෙලා යාත්නා කරන්න. පවුල ආරක්ෂා කරන්න. පවුලත් එක්ක එකට විනෝද වෙන්න. ගේ දොර පිරිසුදු කරලා පවිත්‍ර කරලා ගෙදර ලස්සනට තියාගන්න. රට වෙනුවෙන් යාත්නා කරන්න. අතුලාන්ත මිනිස්සයා ලස්සනට තියාගන්න. හැමෝටම ආදරය කරන්න. ආදරණීය මිනිසෙක් ජීවත් වන්න. හැමෝටම ආදරේ හිතෙල් ලෙස ජීවත් වෙන්න. ඇයි දන්නවද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. එනම් උදාසන ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක්ද සියලු අවශ්‍යතාවයන් යාත්නා කිරීම බලාපොරොත්තු වෙමින් අපි හැමෝම හමු වෙමු. ඔබ තමයි සුබ දවසක් සුබ අනාගතයක්. අමතක කරන්න එපා. අද ඉගෙන ගත්ත වචනේ ක්‍රියාවට යොදවන්න.